මේක මහත්තයා රැවුල කපන මැෂින් එක. සුපිරියටම කැපෙනවා. අන්න මගේ කපන්න විකුණන්න මේ අපේ කපන්න. යකෝ අපි මිරායලා නිදාගෙන හිටියේ මිරායලා. චකෝ මේ අන්තිම මේ බඩුව අද විකුණ ගන්න තියෙනවනේ. බලමු. ඊට තියෙනවා 202. ගෙදර කවුද? ඕ ගෙදර කවුද? නිදා ගන්න දෙන්නේ නැහැ අප්පා. නිදා ගන්න දෙන්නේ නැහැ. කොහේ කොහේ ගෙදර මිනිස්සු නැද්ද? අද මේ රැවලා ඉන්නේ කිව්වලුන්ට. ඕ කවුද? මහත්තයා මේ පොඩි බඩුවක් තියෙන ගන්නවද කියලා මම පොඩ අතුලට ඇවිල්ලා බලමු අපි. එළින් නෑනේ කතා කරන්නේ. මං නිදාගෙන හිටියේ මේ මොකද්ද මේක මහත්තයා රැවුල කපන මැෂින් එක. සුපිරියටම කැපෙනවා. මේක එළින් නම් කතා කරන්න බෑ අපි යන් ඇතුලට ඇතුලෙන් මහත්තයා ඉඳගත්තට කමක් නැද්ද දන්නේ? කවන්න ඉදවන මහත්තයා මේක ඇවිල්ලා මේ මොකද්ද මහත්තයා මේ පුටු මේ මිනිස්සු මරන්න හදන්නේ? වැටේ කොල්ල වැටේ. ඒක හරියන්නේ අපි හිටගෙනම කතා කරමු. හරි අවුලන්නේ. මහත්තයා මේක ජර්මනියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේක රැවුලේ මෙහෙම තියන්න විතරයි තියෙන්නේ ඔටෝම කැපිලා මෙහෙටම යනවා. මේ තියාගෙන විතරයි තියෙන්නේ ඔටෝම යනවා. ඔටෝම යනවා. ඒ කියන්නේ අත ස්පර්ශයෙන් තියන් ඉන්න ඕනේ. හරි බඩුවන්නේ. යනවා. හරි බඩුවන්නේ. ඔක තිබ්බම එහෙම යනවා. අනිවාර්යෙන්. හරි මේක ඇවිල්ලා මහත්තයා 1650 මේ තියෙන ගාන 1650. නම්බර් නෑ ගානරන් අවුලක් නෑ. ගාන අවුල නෑ. ඔක තිබ්බහම මෙහෙම යනවා මම. අදමයි හිතුවේ. මේ කට්ටේ එහෙම කපලා තියෙන ලස්සන. මේ දින අයිටම් මහත්තයා මේ අයිටම් තුනක් තියෙනවා. එතකොට දැන් මේවා තියෙනවා. එතකොට දැන් මේව තිබ්බාම මෙහෙම ගිහිල්ලා තියෙන හින්දාද මේ මෙහෙම තියෙන්නේ. ඔව්. මේ වෙලාව. ඔව්. අපි මහත්තයාට ඕන කොණ්ඩෙත් ඕන කපා ගන්න පුළුවන්. කොණ්ඩේ මෙහෙම කොණ්ඩේ තියෙනවා. තියෙනකන් කොණ්ඩේ තියෙනවා. ඒක කොණ්ඩේ මෙහෙම ටෙස්ට් කරලා බලමු ඕන. ඔව් අවුලන අපි ටෙස්ට් කරලා බලමු කියන්නෝ. එල්ලේ ගන්නෝ. බලන්න මහත්තයා මේක වැඩ ගන්නව නේද? ඉන්න. අන්න මගේ කපන්න. ඇයි තිබ්බ ගමන් ඔක්කොම කැපිලා. ඒක තමයි ටෙස්ට් කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලා අපි. ටෙස්ට් කරලා බලන්න. මගේ ටෙස්ට් කරන්න බෑ. ඔයාගේ ටෙස්ට්. නෑ අපි ඔයාගේ ටෙස්ට් කරන්න. ඔයාන දැන් අපි බඩ බාණ්ඩි කුරුන්ඩාව එක පුද්ගලයා. හරි. ඔයා ප්‍රොඩක්ට් එක කරුණා තිය. ඔයාගේ තියලා බලන්න ඕනේ. මොකද යයි. එහෙම බෑ මහත්තයා මේක. ඔක්කොම මුල් රැවුන කැපිලක හෙන ගහපු කුක්කලෙක් වගේ. ඊතර ගියා මිනිස්සුන්ට අඳුර ගන්න බැරි මා දොට්ට දාන්න. ඉතින් යකෝ දැන් මම තිබ්බොත් මටත් කෙලෙනවනේ. මමත් එන ගහපු කුක්කලෙක් කෙලවන්නේ. දැන් මහත්තයාට බඩු එපාද? එපා ඉතින් මට අවුලක් නෑ. ඔයාගේ ටෙස්ට් කරලා බලන්න දුන්නොත් මම ගන්නවා. එහෙම ටෙස්ට් කරන්න බෑ මහත්තයා මේ. ඔයාගේ වුණා ටෙස්ට් කරන්න. ඔයාලා ටෙස්ට් කරලා බලන්න මම ගන්නවා. මට රැවුන නැති වුණත් මොකද කියන්නේ? ගෙදර ගිහින් ඉවරයි. මේක පපුවෙත් මෙහෙම තිබ්බ ගමන් පපුවත් ඔක්කොම පුස් කරනවා. ඒක නම් කොහොමද දන්නේ මහත්තයා? මේ කන්නාඩි තමයි. මේක විතර අපි පොඩ්ඩක් තියලා බලමු. එහෙම කරන්න බෑ. ඇයි? අනේ මේ මහත්තයා මේ ඔයාට බඩු විකුණන්න බෑ. මේ